තමස ගියේ? සර්. තමසේ තාත්තා පැමිණිල්ලක් දාන්න ඇවිල්ලා තියෙන තමසේ අතුරුදහන් වුණා කියන්නේ? නෑ සර් මං අතුරුදහන් වුණේ නෑ සර්. ඇත්තට? එතකොට තමුන්ගේ තාත්තා පොලිසිය පැමිණිලි කරන්න ආවේ ජොලියටද? මම මේ ගෙදරට කියලා නෙවෙයි සර් ගියේ ඒකයි. ඇයි ගෙදරට නොකිය ගියේ? කියන්න බැරි වුණා සර්. කොහෙද තමසේ ගියේ? ඔය යාළුවෙක්ගේ ගෙදර සර්. යාළුවෙක්ගේ ගෙදර. ඔව් සර්. කවුද යාළුවා? යාළුවා සර් මගේ යාළුවෙක් සර්. හරි ඉතින්. තමුසේගේ යාළුවෙක්ගේ ගෙදර යන්නේ නැතුව මගේ යාළුවෙක්ගේ ගෙදර යන්න? හා? මං අහන්නේ යාළුවාගේ නම මොකද්ද කියලා. යාළුවාගේ නම සර් මේ ඩින්කා සර්. ඩින්කා. කොයිද මිනිහා ගෙවල්? කෙවල් මේ අපේ වත්තේම තමයි සර් අපේ. වත්තේමයි. ඒ කියන්නේ තමුසේගේ තාත්තා තමුසේ අතුරුදහන් වෙලා කියලා පොලිසියට පැමිණිලි කරන්න ආවේ. තමුසේ වත්තේ ඉද්දි. එහෙමද? ඇතුළෙම හිටියේ සර් මං. ඒ කියන්නේ වත්තේම කියන්නේ සර් මේ ඩින්කාගේ කාමරේ ඇතුළෙමයි සර් මං හිටියේ එළියට ආවෙම නැහැ. ඇයි? ඒ කියන්නේ සර් මම මේ අපේ අක්කත් එක්ක පොඩි අවුලක් දාගෙන සර් එළියට බැස්සේ මේ තාත්තා දන්නේ නැහැ සර් ඒ සීන් එක. තමුසේ නේද අර අපි වත්ත සර්ච් කරපු වෙලාවේ පොලිසිය අල්ලගත්තට පස්සේ පැනලා ගියේ. හා? පැනලා ගියේ කිව්වේ සර් මේ ඔව් සර්. අනේ එදත් සර් මගේ උමනාවට නෙමෙයි සර් ඒකේ යාළුවෙක්ගේ උමනාවට සර් උනේ දැන් ඇත්තටම අපරාධි කියලා හිතනවා සර් එදා පැනලා ගියේ. තමුසේට හම්බුන්නේ නැද්ද අර නැතිවෙච්ච කෝටි 4 ගැන විස්තරයක් කියන්න? අනේ නෑ සර්. ඒ ගැන නම් අපි කිසිම දෙයක් දන්නේ නෑ සර්. ඇත්තන තමුසේ කියන්නේ? ඔව් සර්. හරි. එමනම් කමක් නැහැ. තමුසේ යනවා. මම ආය ඕන වුණොත් කතා කරන්න. ඕන වුණොත්? ඔව්. ඇයි? නැසෙ දැන් යන්න කිව්වේ ගෙදරමද නැත්තම්? ඔව් ඉතින් තමුසේ කියන විදියට දැන් තමුසේ මෙතන වැරද්දක් කරලා නැහැ. අනේ නෑ සර් මම නම් කිසිම වැරද්දක් කරලා නෑ සර්. එන යන්න. Thank you sir. Thank you. අම්මේ මෙතන හූල්ල හූල්ලෙන්නේ නැතුව පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දැම්ම නම් ඉවරයිනේ. පැමිණිල්ලක් කරන්න පුළුවන් බං. ඒත් ඒකෙන් මේ කොල්ලට වෙන කරදරයක් වෙයි කියලා මන් දෙකිඩියාවෙන් ඉන්නේ. මං දන්නවා අම්මා පොලිසිය යන්න බයයි කියලා. මොකද ඉතින් අයියාගේ හැම නාටකමක්ම අම්මා දන්නවනේ. මේ අන්න අතුරුදන් වුණායි කිව්ව ලාර ආපහු ගෙදර ඇවිල්ලා. ලාර ඇවිල්ලා? ඇවිල්ලා හැමම ගිහිලා පොලිසියට. නෝබට් අංකල් උදේම ගියාලනේ පොලිසිය එන්ට්‍රියක් දාන්න. මූ ගිහින් ඒක නවත්තන්න. ඒක තමයි බං මටත් පොලිසියට යන්න බය. ඇත්තටම මොකද දන්නේ නැනේ උනේ? මොකක් වෙන්නද? අම්මා ඇස් දෙකෙන්ම දැක්කනේ. මූණ වහගත්තේ උන් දෙන්නෙක් ඇවිල්ලා පිස්තෝලයක් පෙන්නලා අයියව අරන් ගියා. ඕක පොලිසියට කියන්න බය වෙන්න ඕනද? ඔව්. අම් පොලිසියට යනවා. උන් කපටිකමක් කරනවා නම් උන් මෙව්ව බේරගන්නේ නැතේ. දැන් කමල් නැන්ද කියන්නේ රංජි අයියා කිඩ්නැප් කරපු එක රංජි අයියාගෙන් ප්ලෑන් එකක් කියලාද? මෙච්චර කල් වෙච්ච දේවල් එක බලනකොට එහෙම දෙයක් වෙන්නත් බැරි නෑ. හරි ඉතින් එහෙනම් අපි තව ටික දවසක් බලමු. මේ මට තේරෙන්නේ නැහැ චෝටෝ මම මොකද්ද කරන්න කියලා.